හිතාගන්න බෑ මට නිකන් දවස ගෙවෙනවා නිකන් උදේ කනවා බොනවා ඊට පස්සේ ස්කූල් යනවා ස්කූල් යනකත් නැති කට්ටිය හැමම ඉන්නවා හරි නිකන් ඔහේ නිකන් පොතක් බලා ගන්නවා ඊට පස්සේ ආයේ එහෙම ටයිම් ටේබල් නෙමෙයි බං උඹලා මේ කන වෙලාවයි හරි වෙන වෙලාවයි ඔක්කොම දාගෙන හරි ඔයාලගේ අන්න ඒ ප්‍රශ්නය ගොඩක් කට්ටියට බහුතරයකටම තියෙන අන්න ඒ ප්‍රශ්නය විසඳලා දෙන්න තමයි මං මෙන්න මේ වීඩියෝ එක පාර දාන්නේ හරිද හරි එහෙනම් ඔයා දැන් 2027 A level කරන කෙනෙක් හරි 2026 A levels කරන කෙනෙක් හරි ඒ කියන්නේ A level ICT විෂය හදාරන කෙනෙක් හරි දැන් මේ ගොඩක් කට්ටිය ඉල්ලීමක් තිබ්බ සාමාන්‍යයෙන් මේ පිටි කිසි අයිඩියා ගන්න කොහොමද පාඩම් කරන්න මට හිතාගන්න බෑ මට නිකන් දවස ගෙවෙනවා නිකන් උදේ කනවා බොනවා ඊට පස්සේ ස්කූල් යනවා ස්කූල් යනකත් නැති කට්ටිය හැමම ඉන්නවා හරි නිකන් ඔහේ නිකන් පොතක් බලා ගන්නවා ඊට පස්සේ ආයේ ඒක පාඩම් වෙන්නෙත් නෑ ඊට පස්සේ රෑ පොඩ්ඩක් හිතක් ගියාකෝ මම පාඩම් කරේ නෑ හරි කිසි ප්ලෑන් එකක් නැතුව ඔහේ නිකන් දවස් යනවා කියලා ගොඩක් කට්ටියන් කම්ප්ලේන්ට්ස් තියෙනවා හරිද ඒකට හේතු කිහිපයක් තියෙනවා සාමාන්‍යයෙන් හරි ඩිස්ප්ලින් එක තමයි සහ හරි වැඩපිළිවෙලක් නැතුව තමයි ඔන්න ඔය කතන්දරේ වෙන්නේ හරිද හරි දැන් අන්න ඒක ඔයාලගේ අන්න ඒ ප්‍රශ්නය ගොඩක් කට්ටියට බහුතරයකටම තියෙන අන්න ඒ ප්‍රශ්නය විසඳලා දෙන්න තමයි මං මෙන්න මේ වීඩියෝ එක පාර දාන්නේ හරිද ගොඩක් කට්ටිය ඉල්ලීමක් තිබ්බා මේක අනිවාර්යෙන් දෙන්න කියලා ඒතකොට මේ මෙහෙම එක මට ප්‍රශ්නයක් තියෙනවා කියන එක ගැන හරි ඉතින් මං හිතනවා අදින් පස්සේ ආට මේක බැලුවට පස්සේ හරි ඒ ප්‍රශ්නේ නැති වෙයි කියලා. හරි මේමයි ඉතින් දැන් මම සාමාන්‍යයෙන් කියන මේක දැන් අවසානයේ පොඩ්ඩක් විනාඩි 5ක් බලලා හරි විනාඩි 4ක් බලලා ස්කිප් කර කර ගිහිල්ලා හරි මේව කරන්න බෑ. හරි ඉස්සලම ඩිසිප්ලින් එක හදාගන්න තමන් තියෙන ඩිසිප්ලින් එක හදාගන්න මොකද ඩිසිප්ලින් එක නෑ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර නිකන් අර ලිහලා තියෙන ගොනෙක් වගේ තමයි. හරි ඩිසිප්ලින් එකක් නෑ කියන්නේ ඔයාට හිතන දේවල් ඔයා කරන අන්තිම කිසි අරමුණකුත් නෑ ඔයා කරගත්ත දේකුත් නෑ ඔයාට උණු දේකුත් නෑ අම්මා තාත්තා උණු දේකුත් නෑ කාටවත් ගත්ත දේකුත් නෑ අර කාලගන්නි සීන් එකක් තමයි තියෙන්නේ. හරිද? හරි නිසා වැඩේ ලස්සනට කරන්න හරි හැමෝටම පුළුවන් වැඩේ කරන්න හරි අපි නම් බලමු මොකද්ද මේක කතන්දරේ කියලා දැන් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ 2027 අර දැන් මේක 2024ත් මම දාලා කරේ සාමාන්‍යයෙන් අර පොතර ගේමක් ගහගන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් අන්න උටත් මේක පට්ට ඉෆෙක්ටිව් විදිහට පාවිච්චි කරගන්න පුළුවන් 2026 එකට කොහොමත් ඉතින් ඕන දැන් අවුරුද්දකට අඩු කාලයක් තියෙනවා අර 2025 උන් දැන් ළඟදී දිනවා 2025 ලිව්වට පස්සේ ඔයා තමයි ඊළඟට A levels කරන්න ඉන්නේ එතකොට ලොකු ළමයි හරිද හරි ලොකු ළමයි ලොකු කයි හරි අපි වැඩේ පටන් ගමු එහෙනම් වැඩේ පොඩ්ඩක් මම එක්ස්ප්ලেইন කරන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා හරි 2026 27 A+ ටයිම් ටේබල් එක හරි ටයිම් ටේබල් එක මොකක්ද දැන් මේ ඔයා ටයිම් ටේබල් එකක් කිව්වලා හිතමු මේ සර් කොහොමද කියන්නේ එහෙම මේ ටයිම් ටේබල් දෙන්න අනේ අපි නාන වෙලාව අපි තීරණය කරන්න ඕනේ කන වෙලාව මං තීරණය කරන්න ඕන ඔයා ටයිම් ටේබල් දෙන්නේ ඒව දෙන්නේ මම හරිද එහෙම ටයිම් ටේබල් නෙමෙයි බං උඹලා මේ කන වෙලාවයි හරි වෙන වෙලාවයි ඔක්කොම දාගෙන හරිද එහෙම ටයිම් ටේබල් නෙමෙයි හරි ඒව ටයිම් ටේබල් නෙමෙයි සාමාන්‍යයෙන් අර ඒව නිකන් අර ඒ ටයිම් ටේබල් උදේ මේ පහවසරේ කිට්ට වගේ හරි උට තේරෙන්නේ නැහැ මොකද්ද කරන ටයිම් එක කියලා හරි අන්න ඒ වගේ උන්ට ඒව හරි එනිසා මේ සාමාන්‍යයෙන් හරි ඉෆෙක්ටිව් විදිහට ටයිම් ටේබල් එකක් කියන්නේ මෙන්න මේ වගේ හැට හරි එහෙනම් වැඩේ බලමු මේක මම ගැරන් කරනවා ලංකාවේ ICT කරන ළමයිට තියෙන ඉෆෙක්ටිව්ම ටයිම් ටේබල් එක මේක ඕන තරම් අනිත් විෂයන් වලට ඇප්ලයි කරගන්න පුළුවන් හරි මේක මම කරපු විදිය හරි මට හරි කිය විදිය මම ඒ ටික දෙන්නේ මට සහ අපේ අනිත් කට්ටියට මාත් එක්ක වැඩ කරන අයට හරි හැමෝටම හරි කිය විදිය ඉතින් මම ඔයාලටත් ඉදිරිපත් කරනවා වැඩේ ලස්සනට කරන්න ඩිසිප්ලින් එකක් ඇතුව කරන්න ඩිසිප්ලින් එක නැතුව මොනවා කරත් ඔයාලට මේක ඉස්සරහට කරන්න බෑ දවස් දෙකක් තුනක් කරලා මේක මේ ඇප්ලයි කරලා ඊට පස්සේ නිකන් හිතාගන්න මේක වැඩක් නෑ කියලා කියන්න එපා ඉතින් මේ වගේ ගුණ අතල් දෙන්න එපා හරි හරි වැඩේට බහිමු හරි කොහොමද වැඩේ තියෙන්නේ හරි මම මේ පොඩි chart එකක් ඔයා දැන් ගහ ගන්න ඕනේ මේක මේන්ටේන් කරගන්න ඕනේ හරි මම මේක පොඩ්ඩක් මේ මෙහෙම පෙන්නන්න හරි අම්මෝ මේ මොකද්ද මේ බය වෙන්න එපා හරි බය වෙන්න එපා මේ මොනවද මේ අම්මේ අපි දන්නෙත් නෑ හරි හරි මේක තමයි ඔයා ගහ ගන්න ඕනේ chart එක හරිද මේක ඔයා ගහ ගන්න ඕනේ මේක පිටියේ එල්ල ගන්න ඕනේ පිටියේ හරි කොහේ හරි කමන්නේ මම කැමති පිටියේ නා හරි ඔයා නිතර යන තැන ඔයා ගාමනේ පිටියේ කොහේ හරි මේක ගහලා තියාගන්න සහ ඔයා මේකේ මාක් කරන්න ඕනේ දවසින් දවස හරි වැඩේ ලස්සනට වෙනකොට මේක මාක් කරන්න ඕනේ හරි එතකොට සාමාන්‍යයෙන් මේ මාක් කරන්න අවශ්‍ය නිසා ඔයාලට පේන තැනක් ගහගන්න. හරි ඕක තමයි වැඩේ ඉස්සල්ලාම ඔන්න මේක ඔයා පොතකට ගන්න ඕන. පොතකට කියන්නේ සාමාන්‍යයෙන් කොලයක A3 කොලයක වගේ. හරි දැන් ඕක මාසෙන් මාසෙට ඔයා ඇප්ලයි කරන්න ඕනි. එක කොලයක ඔයා සාමාන්‍යයෙන් දවස් 30ක් වගේ ගන්න. හරි. ඒතර මාසෙන් මාසෙට ඔයා කොල මේක වෙනස් කරන්න ඕනි. හරි අප්ඩේට් කරගන්න ඕනි. හරි අපි වැඩේ බලමු ෂේප් එකේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි මේක වැඩේ කරන්න ඩිසිප්ලින් එකක් ඇතුව කරන්න මම මේක කියන දවස් දෙකෙන් තුනෙන් නවත්තන්න එපා. ඉතින් එහෙම වැඩක් නැහැ. හරි ලස්සනට ඉවර වෙනකම් කරන්න. මේක කරලා බලහංග මොකක්ද වෙන්නේ කියලා බලන්න. හරි තමන් කොතනද හිටියේ කොතනද අන්තිමේ නවතින්නේ කියලා හිතන්න. හරි මේක කරන්න බලන්නකො. හරි දැන් ඔයාට එහෙම කරන්න හිතෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් හරි ඒ තරම් ඉතින් කාලා කන්න ගමන් නැහැ ඉතින් හරි වැඩේ ලස්සනට කරන්න. හරි මේවයි වැඩේ.
ඔන්න මේ chart එකේ ඉස්සෙල්ලාම day කියලා තියෙනවා. මොකද්ද මේ day දෙන්නේ? දවස කියන එකනේ day කියන්නේ. ඉතින් ආයෙ ඔක අහන්න දෙයක් නැහැ. හරි. හරි. දැන් සාමාන්‍යයෙන් මම කියන්නේ මේක මාසෙකට තමයි ඔයා apply කරගන්න ඕනේ. හරි. ඒතර මාසෙයි දවස් සාමාන්‍යයෙන් 30ක් 31ක් වගේ තියෙන්නේ සාමාන්‍යයෙන්. හරි. average ගත්තොත්. හරි. එතකොට දැන් මේක ඉස්සෙල්ලා මේ day කියන මෙන්න මේ තීරුවේ මෙන්න මේ කොලම් එකේ. හරි. ඔයාලට තියෙනවා දවසේ දැන් මාසේ ආරම්භක දවසේ ඉලව ගන්න. ආරම්භක දවසේ නම් අවසාන දවසේ නිකන් ඔයා මෙහෙම ගහගන්න. ඒ ටී කොලේ කියන ලස්සනට adjust කරලා ලස්සනට පිළිවෙලට මේ chart එක ගහගන්න එකක් වැඩක් ඈ. හරි සාමාන්‍යයෙන් ඒක ලිමිට් එකට වැඩි කරගන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද මේ? හරි. first subject, second subject, third subject ඊට පස්සේ total hours කියලා. හරිද? ඊට පස්සේ මේක columns ඔයා දැන් day කියන එකත් හරියට පස්සේ ආයෙත් columns හතරකට වෙන් කරගන්න ඕනි. මෙන්න මේ තුනට ඔයා වැඩියෙන් පොඩ්ඩක් weight එකක් දෙන්න පොඩ්ඩක් ඉඩ තියන්න. හරි total hours කියන එකට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මොකද්ද මේ first subject, second subject, third subject දැන් මේක ඉතින් තේරෙනවනේ වැඩි මොකක්ද කියලා. දැන් ඔයා subject තුනක් කරනවනේ. මම මේ ICT වලට විතරක්ම නෙමෙයි මේක දුන්නේ. මොකද ICT විතරක් කොට දාලා ඔයාට මේ campus එකට යන්නවත් ඔයාට නිකන් මේ හින ලොකු result එකක් දාන්න බෑනේ. අනිත් දෙක down කරගෙන. හරි ඒ නිසා ඒවත් එක්ක යන්න. හරි එතකොට ඒවටත් apply කරන්න මේක. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මෙතන තියෙනවා මේ first subject අපි already ගමුකෝ. දැන් ඔයා technology කරන කෙනෙක් නම් ET කියලා. හරි. maths කරන කෙනෙක් නම් ඔයා maths කියලා ගන්නකො. හරිද? ඔයා commerce කරන කෙනෙක් නම් ඔයා business කියලා ගන්නකො. හරි. first subject එක. හරි. එතකොට මේ අන්න. දැන් මේකේ තියෙනවා මෙන්න මේ වගේ කතන්දර දෙකක්. හරි. theory, revision, papers. හරි. ඔන්න එක තීරුවක්. ඒක first subject එක දාලා මේ theory, revision, papers. ඒකම තමයි repeat වෙලා තියෙන්නේ. හරි. second subject එකේ theory, revision, papers. හරි. third එකේ already එහෙමමයි. theory revision papers. හරි මොකක්ද මේ theory revision papers කියන්නේ? හරි මෙහෙමයි කතන්දරය. දැන් ඔයා 100% පාඩම් කරලා ඉවර කරන්නේ නෙමෙයිනේ. හරි ඔයා පාඩම් කරන්නත් ඕනේ. දැන් papers මම දැන් ඕන 2025 ගේ papers ඉස්සක් කරන්න ඇති. ආයි පාඩම් කරලා තියෙන්නේ. හරි දැන් ඔයා පාඩම් කරලා නැහැ. ඒතර ඔයා පාඩම් කරන්නත් ඕනි. හරිද පාඩම් කරන්නත් ඕනේ. ඉතින් තා වැඩ සාමාන්‍යයෙන් ඔයා කරන්න ඕනේ. හරි එතකොට එයා ඒ වගේ කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක්ට හරි මෙන්න මේ theory කියලා මම මෙතන අදහස් කරන බලන්න මේ වචනේ ඇතුලේ තියෙන content එක. දැන් සමහර උන්ට ඔක පැලන theory කියන්නේ මොකද්ද? revision කියන්නේ මොකද්ද? ඔයා දන්නෙත් නෑ සමහර. හරි papers කරනවා කියන්නේ මොකද්ද? හරි උත්තර පත්‍රේ බලන් උත්තරේ අයින් ගහන්න ඉතින් හරි ඒ නිසා මේ හරියට වැඩේ වචනේ ඇතුලේ තියෙන content එක හරියට තේරුම් ගන්න මොකක්ද කියලා. හරි theory කියලා මම මෙතන අදහස් කරලා තියෙන්නේ ඔයා ඔය පන්ති වල ගිහිල්ලා නැත්තම් ස්කූල් එකේ කියලා ස්කූල් යන්නේ නැති වුණොත් ඉන්නවනේ. හරිද? නැත්තම් උන් පන්ති වලින් විතරයි උන් වැඩේ කරගන්නේ. එතකොට ස්කෝල් යන කට්ටිය දැන් ස්කූල් එකේ වෙන්න පුළුවන් නැත්තම් ටියුෂන් ක්ලාස් එකේ වෙන්න පුළුවන්. හරි ඔයා දැන් already වර්තමානයේ ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් උදාහරණ දැන් අපි සාමාන්‍යයෙන් ඕන දැන් 2026 කට්ටියට යනවා. දැන් මේ දවස් ටික යනවා සිස්ටම් එකේ දැන් අවසන් ඒක ඉවරයි. ඊට පස්සේ මොකද්ද නෙට්වර්කින් එකේ අවසාන IP addressing ඔය කොටස් ටික යන්නේ. හරි දැන් ඔය වර්තමානයේ යන දේවල් ටික තියෙනවානේ. අන්න ඒ දේවල් ටික. හරි ඔයා මොකද්ද කරන්න ඕනේ? නැවතත් හරි next week ඔයා පන්තිර එන්න කලින් අනිවාර්යෙන්ම ඔය ටික බලන්න. හරිද? දැන් ඔයා දවසක් තෝරගත්තට පස්සේ මේ දවස ඇතුළත මේ සබ්ජෙක්ට්ස් තුනම බැලන්ස් දෙන්න ඕනි. හරිද? එකක් බැලුවොත් ඇතින් සර් ඊළඟ එක හිට බලන්නම්කෝ. ඒ විපාය දෙන්න මේ ටයිම් ටේබල් එකේ තියෙන විදිහට රහංගු ඉස්සෙල්ලා මොකක්ද වෙන්නේ කියලා බලන්න. හරිද? දවස් ඇතුළේ ඔය තුනම ඔයා කවර් කරගන්න ඕනි. සබ්ජෙක්ට් තුන බැලන්ස් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම වටිනම දෙයක් මේකෙදි. හරිද? සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන එක. හරි. එතකොට ඒ නිසා අර වගේ පඬිතුකම් කරන්න නෑ මේ කියන විදිහට කරන්න. දැන් අර සාමාන්‍යයෙන් දැන් මේකේ දැන් ඔයා දැන් already මෙහෙමයි. දැන් අර ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ඉස්කෝලේ යනදු ප්‍රයිවට් කරන කෙනෙක් නම් මේක මාරම ඉෆෙක්ටිව් නේ. දැන් ඔයාට කිසිම අර ගොනා නිකන් අර ලිහලා දාලා වගේ වෙන වගේ ඇත්ති නේ. ඔයාටම තේරෙනවා ඇති එහෙම එක. හරි නිකන් ඔයා ගොනෙක් නම් ඔයා දැන් ලියලා ඉන්නේ. හරිද? ඒ ගොනෙක් කියනනේ මං කිය සාමාන්‍යයෙන් ඔයා දැන් එහෙම ඔයාට කිසි අරමුණක් නැහැ. ඔයා ඔහේ යනවා තන පොතක් දැක්කම ටක් ගාලා පාඩම් කරනවා. ආයෙක තියෙනවා. ආයෙ ඊට පස්සේ හම්බෙන පළවෙනි පොත 10 20 ගණන් ගාලා ඒ වගේ එකෙක් වෙන්න ඇති සමහර විට. හරිද? එහෙම එකට පට්ටි ඉෆෙක්ටිව් එක. එයාට අරමුණක් තියෙනවා. වැඩක් ටාගට් එකක් දීලා තියෙනවා. වැඩි ලස්සනට කරනවා. දැන් ඉස්කෝල් යනවා කියලා හිතන්නකෝ. සමහරුන්ට ඉස්කෝල් ගිහලා නිකන් ඔය බජව් දාලා ඉන්නවා. ඒ වගේ ඩයලොග් ඉන්නවා. හරි ඉස්කෝලේ හොද උගන්වනවා. ඒ වගේ කියලා හිතන්නකෝ සාමාන්‍යයෙන්. හරි ඉස්කෝලේ යනවා කියලා. දැන් ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ දැන් ඔයා ගෙදරට එනකොට සාමාන්‍යයෙන් 2:00මාරවත් වෙනවා කියලා හිතමුකෝ. හරි ඊට පස්සේ හවස පුළුවන් නම් ටියුෂන් ක්ලාස් වලට යනවා. ඊට පස්සේ ඒත් ඇවිල්ලා ඊට 5ට 6ට විතර ගෙදර ආවා කිමු. ඒතර දැන් ඔයාට වැඩ කරන්න තියෙන ඒතර 6ට ඇවිල්ලා දැන් ඔය පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න බෑ. ඊට පස්සේ නිකන් සාමාන්‍යයෙන් 7ට 7:00මාරට වගේ වැඩ ටික පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාට ඉවර කරන්න පුළුවන් සාමාන්‍යයෙන් 12ට විතර. ඒතර සාමාන්‍යයෙන් ඔයාට මේ 3ටම ගන්න වෙන්නේ මොකක්ද කීයක්ද? සාමාන්‍යයෙන් පැය 4ක් වගේ ගන්න වෙන්නේ. හරි. එතකොට ඒක බැලන්ස් කරගන්න ඕනේ. හරි. වැඩේ ලස්සනට බැලන්ස් කරගන්න ඕනේ. පැය 4ක් වගේ තමයි ඔයාට වැඩේ කරන්න. හැබැයි මේක ගොඩක් ඉෆෙක්ටිව් වෙන කාටද? හරි. ගෙදර ඉන්න මිනිස්සුන්ට. හරිද? පට්ටම ඉෆෙක්ටිව්. හරි. ඒ නිසා ස්කූල් යන කට්ටිය මේ මම කියන විදිහට එයා ඇප්ලයි කරන්න මේක. ඒතර ගෙදර ඉන්න කට්ටිය මම කියන විදිහට මේ කියන විදිහට ඇප්ලයි කරන්න කියලා තියෙන විදිහටම අනිත් කට්ටිය පොඩ්ඩක් ඒක පොඩ්ඩක්
ටයිම්ස් ටික චේන්ජ් කරගෙන මේ වැඩේ කරගන්න. හරි මේමයි තියරි කියලා තියෙන්නේ ඔය වර්තමානයේ දැන් ඔයාලට යන්න දේවල් ඉස්කෝලේ උගන්වන දේවල් හරි ඊට පස්සේ ටියුෂන් ක්ලාස් එකේ උගන්වන දේවල් වර්තමානයේ දැන් ඔයා ඉගෙන ගන්න දේවල් හරි ඔන්න ඔය තමයි මම තියරි කියලා අදහස් කරලා තියෙන්නේ. හරිද? අන්න ටික බලන්න දැන් අපි ඇඩ්‍රසින් අපි කරනවා අපි ඇඩ්‍රසින් නැවත බලන්න. නැත්තම් අමතක වෙනවා. ඔයාට මේ ස්පීක් කරනකොට එතන ඉඳන් කරන්න බෑ. කන්ටිනියු කරගන්න බෑ. ඒක ඔයා නිකන් ලේසියට ගත්තට ඔයාට ඒ ඊළඟ දවසේ ඊළඟ සතිය ඔයාට කරන දේ තේරුම් නැති වුණොත් එතන තියෙදන් තේරුම් නැති වුණොත් ඊට පස්සේ තියෙන ඒවා කන්ටිනියු කරගන්න බෑ. අමාරුයි. ඉතින් අන්න විසි අමාරුයි. හරි අම්බු වයිසිටි පට්ට අමාරුයි. ඔහොම තමයි හිතෙන්නේ. ඒ නිසා ඔයා මේ කරන පොඩි විනාඩි 5 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන්. ඔයා මේ බලන බැල්ම. හරි. ඒක සාමාන්‍යයෙන් ඒ අර කතන්දරේ මම කිව්වා නිකන් වර්තමානයේ කරන දේවල් වල ඒ බලන යොමු කරන කාලය පට්ටි ඉෆෙක්ටිව් වෙනවා. අවසාන වෙන මේ කියන දේවල් එහෙමම කරන්නේ නැහැ. හරි. එක්ස්පීරියන්සින් කියන්නේ. හරි. අන්න ඒක. දැන් මම මෙතන දාලා 1 hour කියලා. එක පැයක්. සබ්ජෙක්ට් එක එක පැයක් ඔක බලන්න. දැන් මම ඒක ගොඩක්ම මේ දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගෙදර ඉන්න කෙනෙක්ට. ඒක ඉස්කෝලේ ඉන්න කෙනෙක් ඔයා සාමාන්‍යයෙන් ඕක විනාඩි 5ක් 10ක් වගේ දා ගන්නවට ගැලපෙන විදියට. හරිද? 5ක් 10ක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඊට වැඩි දාගන්න. ඉතින් වැඩේ මේ 5ක් 10කට වැඩි දාගන්න. හරි. හරි ඊට පස්සේ රිවිෂන් එක. හරි රිවිෂන් එක දැන් රිවිෂන් කියලා කියන්නේ ඔයා ඉගෙන ගත්ත දේවල් සහ ටිකක් කාලයකට කලින්. හරි. ඔයා ඉගෙන ගත්තා හැබැයි ටිකක් කාලයකට කලින්. දැන් උදාහරණයක් දැන් ලොජික් ගේට් වගේ සමහර ඒවා දැන් ඔයාට අමතක වෙගෙන එනවා වගේ දැන් ඔයාට දැනෙන්න ඕන. හරිද? ෆුල් ඇඩර් හාෆ් ඇඩර් කියන්නේ මොනවද? ඒතර ෆ්ලිප් ෆ්ලොප් කියන්නේ මොනවද? හරි දැන් ඒවා නිකන් අර නිකන් එහෙම ක්‍රියාකාරීත්වයන් මොනවද? අන්න පොඩ දැන් අමතක වෙනවා. හැබැයි දැන් ඒ කාලේ හොදට කරා. දැන් අමතකයි. අන්න ඒ වගේ දේවල්. හරි අන්න ඒ වගේ දේවල් බලන්නත් ඔන්න මම මෙතන පොඩි ටයිම් එකක් වෙන් කරලා තිනවා 1 hour and 30 minutes කියලා. හරිතර එක සබ්ජෙක්ට් එකේ ඔන්න දැන් උදාහරණ දැන් අපි ගත්තොත් ET වල නම් ET වල ඔන්න දැන් තීරීස් දැන් වර්තමානයේ යන දේවල් ටික බැලුවා. ඊට පස්සේ දැන් ICT එකෙන් ගමුකෝ ප්‍රෙස් සබ්ජෙක්ට් එක. අපේ සබ්ජෙක්ට් එකනේ බං මේ නේද? හරි ICT ගමුකෝ. හරි දැන් වර්තමානයේ යන දේවල් ටික බලුවා. ඊට පස්සේ කලින් කරපු දේවල් ටික බැලුවා. කලින් ඉගෙන ගත්තා. දැන් ඒවා පොඩක් අමතකයි. ආයෙත් නැවත බැලුවා. හරි ඊට පස්සේ papers මෙන්න මේක වැදගත් එක. දැන් ඔයා මේ දෙක කරලා නිකන් උඩ බලාගෙන ඉන්න එපා. නිකන් පාඩම් කරලා විතරක්. හරිද? අනිවාර්යෙන් ඒවා ඇප්ලයි කරලා papers කරන්න ඕනි. papers කරනවා කියන්නේ full papers කරන්න යන්න බෑ. තාම බෑනේ බං full papers කරන්න. හරි දැන් සමහරුන් ඉන්නවා මේ මම ඔක්කොම කරනකන් ඉන්නවා. තීරිස් ටික ඉවරනකන් ඉවර වෙයි ලබ්බ තමයි ඉවර වෙන්නේ. හරි අපි ඉවර කරයි. හරි තොපිලා ටික පාඩම් කරලා ඉවර කරන්න බෑ. හරි ඒ නිසා මේ බොරුවට නිකන් මේ බයිලා ගහන්න එපා. කියන විදිහට වැඩේ කරන්නකො. හරි එතකොට සාමාන්‍යයෙන් papers අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ. නැත්නම් වැඩන්නේ. හරි papers කරන්න තුවාට යන්න බෑ. හරි හරි ඒ නිසා දැන් මේ මොනවද දැන් papers කියලා මම අදහස් කරන්නේ දැන් ඔයා theories වල සහ revisions වල බලපු දේවල් තියෙනවනේ. අන්නේ බලපු දේවල් වලින් ඇවිල්ලා දෙන්නේ papers වල ප්‍රශ්න. timing තියලා හරි නොතිය හරි තාම timing තියලා වට කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි කරන්න. දැන් උදාහරණයක් දැන් logic gate ප්‍රශ්නේම කරලා බලන්න. past papers වල logic gate ප්‍රශ්න පොලිමට අරගෙන කරන්න. හරිද? තීරි මොන හරි දන්නේ නැත්නම් දන්නේ යාළුවෙක්ගෙන් අහන්න නැත්නම් ගුරුවරයාගෙන් අහන්න. හරි. එහෙම කරන්න තමන් self study කරන time එකක් මේ තියෙන time table එකකින්. හරිද? හරි ඊට පස්සේ ඔන්න ඒවත් දැන් ඔයා පාඩම් කරන දැන් රිවිෂන් එකේ logic gate පාඩමන දාලා වුණා. logic gate ප්‍රශ්න ටික තමයි paper time එකේ කරන්න ඕනේ. දැන් 1 hour මම අරන් තියනවා මෙතනට. ඔයාලා මේක apply කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ ඉස්කෝලේ යන කෙනෙක් නම් ඒකට මම කිව්ව ගැලපෙන දැන් ඔයාලා ඉස්කෝලේ යන කෙනෙක් නම් ඔයාලට පැය 4මාරක් වගේ නේ මේ සබ්ජෙක්ට් තුනටම දෙන්න තියෙන්නේ. ඒතකොට ඒක සබ්ජෙක්ට් එකට බැලන්ස් කරලා දාගන්න. මෙන්න මෙතන දාගන්න මොකද්ද? හරි ඔයාගේ ටයිම් එකක් දාගන්න. හැමතිස්සෙම ටයිම් එකක් තියෙන්න ඕනේ. හරිද? හරි මෙතන 1 hour මම මෙතන 1 hour and 30 minutes ආයි papers වලට 1 hour දාලා දෙනවා. එක සබ්ජෙක්ට් එකක් එතකොට මම කවර් කරලා තිනවා මොකද්ද? පැය 3යි විනාඩි 30ක්. පැය 3යි විනාඩි 30ක්. හරිද? එක් සබ්ජෙක්ට් එක පැය 3යි විනාඩි 30ක් මම දීලා තියෙනවා. හරි එතකොට සබ්ජෙක්ට් තුනටම එහෙනම් දැන් වෙන්න ඔයාලට පැය 3යි විනාඩි 30 මේ ක්‍රමයේම තමයි. හරිද? තියරි බැලුවා. ඒ කියන්නේ තියරි කියන්නේ වර්තමානයේ අපි දැන් කරන දේවල් ටික රිවිෂන් එක බැලුවා. රිවිෂන් කියන්නේ කරා. හැබැයි දැන් ඔයාලට මතක නැති ටික. හරි. ඊට පස්සේ papers ටික. ඒ කියන්නේ ඒව ඇප්ලයි කරලා ඔයා ගත්ත papers හරි ලේසි බම් මේක. හරි. ටාගට් එකක් ඇතුව වැඩි කරහන්කෝ මං කියනකොට. පට්ට බං. කියන්නේ මට මේක ඒ කාලේ කියලා දෙන්න තිබ්බා නම් කියන්නේ මම මේක ඇප්ලයි කරේ අන්තිම කාලේ. හරි. හරි මුල් කාලෙම ඇප්ලයි කරනවා. ස්ටුවා ඉතින් සාමාන්‍යයෙන් අයිලන්ඩ් රෑන්ක් එක ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකකින් නවතින්නේ නැහැ අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න. හරිද? ඒක මට කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. සාමාන්‍යයෙන් මම තනියම ඉගෙන ගත්ත දේ. හරි. අත් ඉෆෙක්ටිව් මේක. මෙතන ඉහාට ඉෆෙක්ටිව් එක මම දකින්නේ නැහැ. හරි. ඊට පස්සේ සෙකන්ඩ් සබ්ජෙක්ට් එකකට ඕක කොහොමද ඇප්ලයි කරන්නේ? හරි. තර්ඩ් සබ්ජෙක්ට් එකකට ඕක කොහොමද ඇප්ලයි කරන්නේ? හා ඊට පස්සේ හොඳම දේ තමයි ඔයා මෙතන මම මේ කිව්වනේ සාමාන්‍යයෙන් වරහණක් ඇතුලේ ටයිම් එකක් දානවා කියලා. ඒ ටයිම් එක ඔයා හරියට බැලුවොත් දැන් ඔයා නිකන් විනාඩි දැන් මෙතන පැයක් විතර දාලා විනාඩි 30ක් විතරක් බලලා හරි ඔයා මෙතනට හරිය දාන්න එපා. හරිද? මෙතනට හරිය දාන්න එපා. තේරුම් ගන්න නැහැ. ඔයාම රවට්ටගෙන ඉඳි. හරි ඒ නිසා ඒ වගේ ගුණ වැඩ කරන්න එපා. ඔයා මෙතනට අනිවාර්යයෙන්ම දැන් ඔයා මේක කරා නම් හරිය දානවා. දැන් මම මේකත් කරා. තියරි පැයක් පාඩම් කරා. කියන්නේ මේ වර්තමානයේ දැන් යන දේවල් ටික පැයක් මම පාඩම් කරා. ඊට පස්සේ රිවිෂන් එකත් මම පැය එකමාරක් පාඩම් කරා. මේ දාන ටයිම් එක අනුව ටයිම් එක ඔයා පාස් නම් විතරක් මෙතනට මාක් එකක් දාන්න නැත්නම් එපා. ඔයාව රවට්ට ගන්න එපා. මේ වැරදිලා. හරි ඔයා මේක දැන් මට පේපර්ස් ගන්න බැරුණා. මොකක් හරි හේතුවක් නිසා ගෙදරට කට්ටියක් ආවා. පේපර්ස් ගන්න බැරුණා. ඕකේ.
හරි සෝගේ බොරුවන් නිකන් තමන්ව රවට්ට ගන්න එපා හරි ඔයාමයි රැවටි හරිට පස්සේ ඔන්න දැන් ඊට පස්සේ සෙකන්ඩ් සබ්ජෙක්ට් එක කොන්න වැඩ පටන් ගත්තා ඊට පස්සේ මේක කරා මේක බැරිුණා හරි මේක කරා ඊට පස්සේ මේක ඔන්න ඔක්කොම කරා તો දැන් මේකේ අවසානයේ කරලා තියෙනවනේ මම දැන් මේ අවිල්ලා තියෙනවනේ පැය ගාණක් හරි අන්න ඒ ටික එකතු කරනවා මෙතන පැයක් කරන් නිසානේ මම හරි දාලා තියෙන්නේ හරි මෙතන මම පැයක් නොකර නිසානේ මම වැරදි දාලා තියෙන්නේ හරි ඊතර මේව ගණන් ගන්න එපා ඊතර බලන්න මෙතන හරි පැයක් තියෙනවා පැය 1:30ක් තියෙනවා මෙතන මේ ඔක්කොම ඊතර පැය 2:00මාරයි හරි ඊතර පැය 2:00මාරයි පැය 3:00මාරයි මෙතන පැයයි ඊට පස්සේ මෙතන පැයයි 4:00මාරයි ඊට පස්සේ 5:00මාරයි ඊට පස්සේ 6:00මාරයි හරි ඊට පස්සේ 7:00මාරයි පැය 8ක් හම් පැය 8ක් ඔයා වැඩ කරලා හරිද එහෙනම් මොකක්ද දාන්න ඕන total hours 8 hours අකෝ පට්ටනේ බං හරි මේක මෙහෙම දැකලා නින්දට යන්න පුළුවන් කියන්නේ එදා දවසේ තමන් පැය 8ක් පාඩ වැඩේ කරලා හරි වැඩ කරලා ඉෆෙක්ටිව් විදිහට වැඩ කරලා මේක බලලා හරිද දැන් කාමරේනේ මං ගහගන්න කිව්වේ ඔක බලලා ලස්සනට මාක් කරලා නිදා ගන්න තියෙනවා කිව්ව එතනින් එහාට ආයි කතා කරන්න දෙයක් නැහැ හරිද තමන් වැඩ කළාදී තමන්ටම සැටිස්ෆයිඩ් ඊට දවසේ උදේ නම් ඊට පස්සේ ඊට වැඩිව try කරනවා ටයිනේ දෙන්නම් හරි 10ක් 12ක් මං අද බලනවා කියලා වැඩේ ගැම්මට පටන් ගන්නවා හිතරින් එකට පට්ට ඉෆෙක්ටිව් මේක හරි සාමාන්‍යයෙන් මේ ඉස්කෝලේ යන කෙනෙක් මෙහෙමයි කරන්නේ දැන් ඉස්කෝලේ යන කෙනෙක්ට ලොකුවට දැන් මේක අර කාලේ වෙන් කරන්න බැරි කතන්දරයක් තියෙනවනේ දැන් ඔයාලට මෙහෙමයි දැන් මේවට ගන්න එපා ක්ලාස් යන ටයිම්ස් එපා ක්ලාස් යන ටයිම්ස් ගන්න එපා ඉස්කෝලේ ඉන්න ටයිම් එක ගන්න එපා හරි ඒව ගන්න බෑ ක්ලාස් ටයිම්ස් ඉස්කෝලේ ඉන්න ටයිම් ඒව ගන්න බෑ හරිද මම දැම්ම කිව්වා මේ සෙල්ෆ් ස්ටඩි ටයිම්ස් විතරයි පාඩම් කරන කාලේ ඉස්කෝලේ යන ගිහිල්ලා පාඩම් කරන්නේ නැහැ හරිද වා කවුරු හරි කියන දෙයක් කරනවා එච්චරයි සෙල්ෆ් ස්ටඩි නෙමෙයි තනියම දෙයක් ඔයා කරනවා නෙමෙයි එතන හරි වා නිකන් කවුරු හරි කියපු දෙයක් කරනවා ටියුෂන් එකෙත් එහෙමයි උගන්වන දෙයක් අහගෙන ඉන්නවා නැතු සෙල්ෆ් ස්ටඩි නෙමෙයි ඒ නිසා වැඩේ ලස්සනට කරන්න මම කියන විදිහට කරන්න මෙච්චරයි කරන්න තියෙන්නේ මේ හැමදාම දැන් දවස් දැන් 30ක් යනවනේ 30 පුරාවටම මේ විදිහට දාගෙන යන්න හරිද හරි හවර්ස් ගන්න බලන්න දවස් තියෙනවා එහෙම දැන් තනිකරම දවස් 30 උන්ට උඩසල මෙච්චර දවස් ඔයාලට මාසේ අවසානට ලස්සන chart එකක් එනවා කොහොමද ඔයා මේ මාසේ ගත කරේ කියලා හරි මේ විදිහට කරලා බලන්න එක්සෑම් එක නම් මොකක්ද වෙන්නේ කියලා බලන්න හරි අවසාන මාසෙ නිකන් මේ විදිහට යන්න බලන්න හරි ඔන්න බලන්නකො මම අද කිව්වා කියලා දැන් කැට තියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ කිව්වා කියලා හිතාගන්න පොඩ්ඩ රිසල්ට් එකක් ඔයා හිතන්න බැරි රිසල්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් හරිද අපි කරපු ක්‍රමේ අපිට හරි කී ක්‍රමය ඔයාලට මේ දුන්නේ හරි ඔන්න මම හිතන්නේ මේ වගේ එකක් ආයි නිකන් ලංකාවේ කවුරුත් දීපත් කරලා තියෙනවා කියලා මේ වගේ නිකන් සාමාන්‍ය මේ වගේ ඉෆෙක්ටිව් එකක් සබ්ජෙක්ට් තුනටම 24 කිට්ට මේක කරන්න පුළුවන් කියලා පට්ටම හරි පට්ට ඩයල් එකක් නිකන් අයිලන්ඩ් රෑන්ක් එකක් යන ඩයල් එකක් වෙනවා මේ මෙහෙම මේක කන්ටිනියු කර 27 එකේ හරිද 26 වුණත් පුළුවන් හරිද 26 වුණත් පුළුවන් ඉතල රෑන්ක්ස් දාන්න පුළුවන් හරි 26 27 හරි දෙගොල්ලොන්ටම 25ට මේක වැඩ නැහැ දැන් 25ට වෙනම එකක් තියෙනවා හරි තව මාසෙන් තියෙන හරි එතකොට වැඩේ ලස්සනට කරන්න එහෙනම් ඔන්න මගේ වැඩේ මම දුන්නන ගොඩක් කට්ටිය ඉල්ලුවලා තිබ්බා ටයිම් ටේබල් එකක් දෙන්න කියලා ඔන්න මගේ වැඩේ ලස්සනට මම කරලා දුන්නා වැඩේ තියෙන දැන් ඔයාගේ අතේ ලස්සනට වැඩේ කරන්න මම බලාපොරොත්තු වෙනවා හැමෝටම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා එනවා හරි හැමෝටම සුප්පතුන රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන දවසක තැන් වලට යන්න හරි ඩිසිප්ලින් එකක් තියාගන්න ඩිසිප්ලින් එක නැති මිනිහෙක් ජීවිතේවත් උට හරියන්නේ නැහැ හරි අන්න ඒකත් මතක තියාගෙන වැඩ ටික කරන්න හරි එහෙනම් බයි බයි අස්සල වැඩ ටික කරන්න එහෙනම් හොඳ රිසල්ට් එකක් ගන්න හැමෝටම සුප්පතුන ගන්න පුළුවන් වෙන්න කියලා තමන්ගේ ජීවිතේ දවසක සාර්ථක කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්න කියලා මට සලක ගන්න පුළුවන් වෙන්න හරි ලස්සනට ටික කරන්න පුළුවන් වෙන්න හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලා හරි එහෙනම් ලස්සනට කරන්න වැඩේ කියපු විදිහට ඩිසිප්ලින් එක ඇතුව කරන්න එහෙනම් ගියා